කොහොමද කට්ටියට මෙතන සුද්ධ කරලා පොඩ්ඩක් අර තිබුණ රේහන් ටික ගලවලා ගත්තා ඊ වඹුරු පැල් ටිකක් ගෙනාවා මේ මේකෙන් ඉඳන්න කියලා. ඒ ටිකේ ඉන්නවා වඹුරු පැල් ටික. ඒ ටිකේ වඹුරු පැල් ටික ඉන්නවා. වඹුරු පැල් 8ක්. ඒ ටිකට ඉන්නවා. ඊටු ටික මෙතන ඉඳන් තමයි හදන්නේ. කට්ටිය ඇවිල්ලා වැඩත් පටන් අරගෙන මේ දිගට ඉතුරු පැල් ටික ඉන්නවා. ये वंबुडु बेल्ट මෙතන ඉඳ ගත්තා. මේ විදියට මේ දිගට ඉඳුවා. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.
බෙල් බටන් එක ක්ලික් කරලා තියාගෙන ඉතින් වීඩියෝ එකක් දැම්මම ඔයාලට බලන්න පුළුවන්. කට්ටිය ඇවිල්ලා උදේම වැඩ පේනවා. එතකොට මේ තියෙන්නේ මං ගෙනාපු නවමිරිස් පැල, ඉන්දියන් නවමිරිස් පැල. දැන් මේ ටික අර කලින් වඹුරු දාපු තැන ඉඳන් තමයි හදන්නේ. ලස්සනට ඇවිල්ලා තියෙනවා. නවමිරිස් පැල මෙතන එකක් ඉන්නවා. මෙතන එකක් ඉන්නවා. මෙතන එකයි ඉතුරු 3-4ක් තාම මෙතනින් ඉඳුවා. තව ඉතුරු වල තියෙනවා. ඒක ස්විමින් pool එක වටේ ඉඳලා. මෙතන එකක් තිබ්බා. මෙතන එකයි. මෙතන එක මිරිස් පැලයක් තිබ්බා. මෙතන එකක් තිබ්බා. ඉතුරු දෙක තුන මෙතනින් තියලා මිරිස් පැල වැඩි හවර කරා. එහෙනම් ජය වේවා හැමෝටම. මේ සැරේ තක්කාලි පැල ටිකත් ඉඳුවා. මේ තියෙන්නේ ඉන්දපු තක්කාලි පැල. පැල ගෙනල්ලා ඉඳුවා. මේ පැල 20ක් විතර එක ට්‍රේ එකක තියෙනවා. ඒ ටික ගෙනල්ලා ඉඳුවා. ඊළඟට යට ටිකක් දාන්න ඕන අර මැදට ඒ පැත්තට හැදෙන්න. මම මේ පැල ගෙනල්ලා දැම්මේ වැඩි හරියක් මේ පැල ඉක්මනට මේ ගෙඩියනවා. ඒ කියන්නේ ජනවාරි පෙබරවාරි වගේ වෙද්දි තක්කාලි කඩන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය පෙබරවාරි පයින්නවා ඇට දාලා පැල හදලා ගත්තා. මේ ටික අනිත් ඒවා සම්පූර්ණ මැද ලයින් වලට මේ දාන්න ඕනේ මේ ඇට. එහෙනම් මේ සැරේ ඔක්කොම ඇට ಜಾති ටික දාලා ඉවරයි. තව සතියකින් දෙකකින් විතර බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද පැලවල තත්ත්වය කියලා. මම දෙනාම පිරුවන් සරණයි. ජය වේවා.